හායි. ඉතින් ඔන්න YouTube වීඩියෝක් ගෙනාවා මාස මං හිතන්නේ 6ක් හෝ 7ක් වෙනවා. YouTube වීඩියෝ දාන්න බැරුණා. පොඩි අවුලක් තිබ්බා මේ ස්ටුඩියෝ එකේ. ඉතින් දැන් ටිකක් විසඳගෙන යන ගමන් තියෙන්නේ. දිගට වීඩියෝ වැටේවි කියලා මමත් හිතනවා. බලමු. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. මීම් රියැක්ට් එකක් ගන්නලා තියෙන්නේ. අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මේක පේජ් එකෙන් බලලා එන කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. YouTube එකෙන්ම දකිනවා නම් මට FB page එකක් තියෙනවා. සෙවෝ කියලා බලන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. බයිලා වැඩක් නැහැ. යම් වීඩියෝ එක. One eternity later. හරිනේ. එන පොඩ්ඩක් මාරුණා ගණන් ගන්න එපා. හිටපු දැන් මේ ඉන්නේ වෙන තැනක. කොහොම හරි අද වීඩියෝ එක මම කරනවා. මම ඒක අදිෂ්ඨාන කරන් ඉන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් මම දානවා. පියා. එයාට රිදෙයි කියලා එකක් තියෙනවා. අපි බලමු. මරණ පරීක්ෂක මේ ඔයාට චුට්ටක් නැවතිලා අහලා යන්න. බඩ කපලා බලන්න. කමක් බඩේ එක බත් ඇටයක්වත් නැති වෙයි. පෙනහලු පලලා බලන්න. කමක් නැහැ. ඒකේ දුම විතර හුස්ම නැහැ. වකුගඩු ගලවලා බලන්න. ටිකක් ගඳ ඇති සැන්ඩිකලේම ඒ මගේ පපුවට අනින්න එපා. මොකද එයා ඉන්නවා. එයාට රිදෙයි. ඇති හොඳේ. කොහොමත් මේ බඩේ බත් තියෙන විදිහක් නැහැ. ගූනේ කාලා තියෙන. දැන් මේ දැන් මේ ඕකට දාපු වීඩියෝ එක ඇත්තට කියපු එකෙක් ඉන්නෝනේ. තමයි පට්ට මන්ද මානසිකයෙක් වෙන්න ඕන. මොකක් හරි ලෙඩක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් මරි බත් නම් කාලා නැහැ. ඒක ෂුවර්. අනිත් ටික නම් කරලා ඇති. ඉතින් කොහොමත් බීඩි ගහනා අරක්කු බොනවා. ඔය වගේ ඉතින් පොඩි ඔය පොඩි ගොබලයින් දෙන සෙට් එකක් ඉන්න ඕනේ කොහොමත්. මේ ඒ වෙච්චර පුදුම වෙන දේවල් නෙමෙයි ඉතින් මේ. පොඩක් ගොබ ගති කොහොමත් අරින්න බෑ මේ. දැන් ඉන්නේ එහෙම. දැන් ඉන්නේ ඉතින් ආයේ සුදු අම්බිලත් ඉතින් ඒ වරනේ කැමති. තුම්ම දාගෙන පොඩ්ඩක් ඉන්නේ. පොඩ්ඩක් කාලා ගහලා එනි ඉන්නකොට තමයි කෙල්ලොන්ටත් ඉතින් මේ වෙන්නේ. ඉතින් ඔය කියන්න හොඳ නැහැ. ඉතින් මේ අපේ අම්මා බලනවා මේ වීඩියෝ එකකින් තමයි මූ කියන්නේ නැහැ උඹලට. මම කැමති කෙල්ලෙක්ට. මමවට කැමති මොනවද කියන්නකෝ. මට කෙල්ලෙක් ඉන්නවා. ඈ මොකක් කොල්ලෙන්නේ? මට කෙල්ලෙක් ඉන්නවානේ. කෙල්ලේ මේක ඉතින් ඔක පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් කාලේ නම් ඉතින් මේ ඊළඟට සෙට් නැහැ නේ. මට උනත් දිනුම් ගන්න තිබ්බා. Facebook එකේ දිගට කොල්ල අරන් බිම ගැන බනයි. තනිකට බිම ගැන සරයි. women power post විශ්ය කරලා. yes ආසෝ කීපදී මම මුලා වුණා මගදී. අප්පහු මලයි ආදරෙන් දෙන්නේ මලයි බබරයි මොකද ඉරුක්ම කැමති වෙන පස්සතිය පස්ස Facebook එකේ අපේ post වලට ගෙල්ලුවා අපේ ඊයෝ බබ පන්න කියලා කමෙන්ට් දාලා උම්මා රිප්ලයි කරනකොට මොනවාද විදියට මට මනසේ මේ තේරුම් ගන්න තිබ්බා. තේරුම් ගන්න. අනේ මේ ලොජික් එක නේද? ඒක මේ නිදහස. තේරෙන්න ගත්තේ. ඉස්සර කරපුවා අපිට නම් දැනෙන්න තමයි වීඩියෝ එන්නේ. අපි උනත් අවබෝධ කරගන්න ඕනේ. ඔය එකට බදාගෙන TikTok කරන බෙස්ටියෝ කියලා කැප්ෂන් දාන. එකට බදාගෙන ෆොටෝස් දාන. කිල්ලු වලට තමයි කැමති කියන්නේ. ඈන් කොල්ලෝ සම්බන්ධයෙන් මේ බලන්න ඉතරයි. අනේ සුන්දරි. ඒකේ පරදා හිතට පිළිවි ප්‍රජාව පටවන්න එපා. මෙලොව ඕතරම් හිත කොල්ලෝ ඉන්නවා පේන්නේ. මේ ඉන්නේ මෙන්න හරි හරි. ඔය කරන්නේ මොකද? අපි දෙන ගැලපෙන්නේ නැහැ. මම කැමති කෙල්ලෙක්. මොන වෙස්සද? අපි දෙන්න හොඳට ගැලවෙනවා. ඒ ඔය කැමති
කැමති කෙල්ලොන්ට. මාත් කැමති කෙල්ලොන්ට. ඇත්තරම ඔහොම සීන් නැතිනේ නේ. ටික්ටොක් ඔය කෙල්ල දෙන්න එකට ටික්ටොක් කරනට ඉන්නක පුදුම ගෑනු මුන්න කඩේක මේ සාරි ජැකට් එක ලේස් එක නෑ නේද? මේ කඩේ පොඩ බලන්න වෙන්නේ. ඊයක බැලුවද ඔය යයි ඈ? මොකද ලේස් එක ඕනේ නෑ නේ. මේ පේනෝනේ නෑ දෙන්නට පරම්පරාව Facebook TikTok ඒ. මගේ මොකද? ඕනේ සුපුණි කඩේට එන්න ගැහුවත් ඒක TikTok එකේ. ආයෙත් මොකද්ද බයිනේ? මම ඔය ෆෝන් එක ඇදිස් එකට බණක් අහන්නේ අඩු අර්ගි දෙක්කේ නෑ ලේස් එක වෙනවා බේජ් කලර් ඕනේ. නැති අර මේ ලෙස් මොකද මේ මිනිස්සු කෑ ගහන්නේ. ඒක කොහොමද කියන්නේ මොකද ඔය යම් විදිය මම වලච්ච විදියකට තමයි යන්නේ. මේ නෝඩි කරන කලින් මොන්ට ගියා. තමුසෙන් මම මොකට මේ සුපුණි පොඩ ගමන මේ තමුසෙට එක සොපින් ඉන්නේ බැනුම් ගන්න දෙකක් කරන්න බෑ. තමුසෙන් අන්නද කාටද ගන්න තමුසෙන් ඇවිල්ලා ඕන මොලක් කරගන්න. අඩ්ඩෝ ඩබින්නං ඉතින් ආය කතා කරන්න දෙයක් නෑ සුපිරි ඊළඟගේ තියෙනවා අනේ ඉතින් අම්මේ ආදරේටනේ පොඩ්ඩක් ඉතින් අවුස්සන්න කියලා එච්චර හොඳ දෙයක් නෙමෙයි ඔය කරන්න හදන්නේ ගමන් අපි බලමු හරි ගප් කොල්ලෝ මෙහෙම ඉතින් කොල්ලෝ ඒ වගේ පොඩි ඉතින් විහිළු කරනවා අම්මලත් එක්ක විහිළු කරනවා ආදරේට තමයි එහෙම කරන්නේ ඉතින් අම්මලත් ගහන්න බයින්නේ ආදරේට එහෙම මොකෝ තරහකින් ඒ වගේ කරන්නේ ඉතින් අදට ඇති වීඩියෝ මොකද පොඩි වීඩියෝ එකක් ගෙනාවේ මොකද අමාරුයි කරන්න මේ පොඩි ලැප් එකේ පොඩි සීන් එකක් තියෙනවා ලැප් එක මේ නිකන් අර නිකන් පරණ චැලියක් වගේ දැන් වෙලා තියෙන්නේ සීන් එක මේ හරියට පණ යන්න වගේ ඔන්න මෙන්න තියෙන්නේ ඒකින්ද මේක හදා ගන්න හරිද ඒක නිසා පොඩි වීඩියෝ එකක් ගෙනාවේ මේ නිකන් කට්ටිය ආතල් වෙන්නේ YouTube එකේ නිකන් බේල්ල වගේ ගිහිල්ලා තියෙන්නේ වීඩියෝ නොදා ඒක නිසා ඉතින් අදට වීඩියෝ එක ඇති කියලා හිතෙනවා ඉතින් හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා අනිවාර්යෙන් comment එකක් දාන්න අඩුපාඩු නම් සෑහෙන්න තියෙනවා ඒක මටත් තේරෙනවා මේ තත්ත්වය අනුව හදාගන්න බැරි සීන් එකක් තියෙනවා ඒකින්ද මේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් comment කරගෙන වීඩියෝ එක හොඳ නම් එහෙමත් comment කරගෙන අනිවාර්යෙන් subscribe කරලා like කරලා යන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු තාම මාස 7-8කින් විතර වෙන්න පුළුවන් බලමු එක දිගට වීඩියෝ දාන්න තමයි බලන් ඉන්නේ ඉතින් හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් අපි ගියා